මාගම්පුර පුවත් මාගම සිදුවන සියලු සිදුවීම් එසනින් දැන ගැනීම සඳහා අපව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ඔබන්න. ඔබට සුබ දවසක්. හම්බන්තොට චිත්‍රාගල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන යාඥා මධ්‍යස්ථානයකට එරෙහිව ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා හා ප්‍රදේශයේ ජනතාව එක්ක අද පෙරවරුවේ සාමකාමී විරෝධතාවයක් පවත්වන ලදී. ප්‍රදේශයේ ජනතාව පවසා සිටින්නේ මානව හිමිකම් කාර්යාලයක් ලෙස මෙය ආරම්භ කර පසුව එය යාඥා මධ්‍යස්ථානයක් ලෙස මෙලෙස පවත්වාගෙන යමින් ප්‍රදේශයේ සිටින ජනතාවට විවිධ ලාභ සත්කාර ලබා දෙමින් ඔවුන්ගේ ආගමට හරවා ගැනීමේ මන්ත්‍රණයක් මෙහි සිදු කරගෙන යනු ලබන බවයි. මේ සම්බන්ධයෙන් අදාළ රාජ්‍ය ආයතන පොලිසිය දැනුවත් කරනු ලැබුවත් ඒ සඳහා නිසිත් නීතිමය ක්‍රියාමාර්ග නොගැනීම තුළ මෙවැනි විරෝධතාවයක් පැවැත්වීමට සිදු වූ බවයි ප්‍රදේශයේ ජනතාව හා භික්ෂුන් වහන්සේලා කියා සිටින්නේ. දෙනාටම තෙරුවන් සරණයි. විශේෂයෙන්ම සිසිලසගම ග්‍රාම සේවා සමට අයත් චිත්‍රාගල ප්‍රදේශයේ නීතියානුකූල නොවන ආකාරයෙන් අනවසරයෙන් දේවස්ථානයක් ඉදිකරමින් අපේ බෞද්ධ සමාජය තුළ මේ විශාල බහුතරයක් ඉන බෞද්ධ සමාජය තුළ ඒ බෞද්ධයන් අන්‍ය ආගමකට හරවා ගැනීමේ කූට උපක්‍රමශීලී කටයුතු සිදු කරන පාස්ටර්වරයෙක් පිළිබඳව තමයි අපි විශේෂයෙන් මෙතනදී අවධානය යොමු කරන්නට යෙදෙන්නේ. මේ බෞද්ධ ගම්මානය තුල විශේෂයෙන්ම අපේ දහම් පාසල් දූ දරුවන් උපකාරක පන්ති වලට නොමිලේ ගෙන්වගෙන ආහාර පාන ආදිය දීලා තෑගි භෝග දීලා ආගමට හරවා ගැනීමේ උපක්‍රමශීලී කටයුතු සිදු කරන්නට යෙදෙනවා. ඒ වගේම අසරණ රෝගී තත්ත්වයට පත්වෙච්ච බෞද්ධයන් නොඑක් ආකාරයේ බඩුමලු දීලා ඒ වගේම මුදල් උපකාර කරලා ආගමට හරවා ගැනීමේ කටයුතු සිදු කරන්නට යෙදෙනවා. ඉතින් මේක විශේෂයෙන්ම අපි අවධානය යොමු කළ යුතු දෙයක්. අපිට ඕනෑම ආගමක් ඇදුවට කමක් නැහැ. තමන් අනිත් අයට බාධාවක් නොවන ආකාරයට මේක බෞද්ධ රටක්. මේ බෞද්ධ රටේ විශාල වශයෙන්ම ඉන්නේ බෞද්ධ ජනතාව. ඒ බෞද්ධ ජනතාවගේ ගම්මානවලට ගිහිල්ලා පවුල් දෙකක් තුනක් විශේෂයෙන්ම ක්‍රිස්තියානි පවුල් දෙක තුනක් අටවගෙන ඒ වගේ දේවස්ථාන අනවසරයෙන් ඉදිකිරීමට බලාපොරොත්තු වන්නට යෙදෙනවා. මේ වගේම උසාවියේදී අධිකරණයේදී විශේෂයෙන්ම කරුණු පැහැදිලි කරලා තියලා තිනවා වසර 12ක් මේ දේවස්ථානයේ පැරණිය කියලා. නමුත් වසර 12ක් ඒ පවුල් දෙකක් ක්‍රිස්තියානි ආගමට ගිහිල්ලා ඉඳලා තියෙනවා. වසර 12ක් මේ ස්ථානයේ පැරණි නැහැ. මේ ළඟදී තමයි මේ කටයුතු විශේෂයෙන්ම මේ ආගමික මධ්‍යස්ථානයක් වශයෙන් කටයුතු කරන්නට දෙනවා. අපි දිසාපතිතුමාට බෞද්ධ දිස්ත්‍රික් බෞද්ධ කටයුතු කොමසාරිස් වශයෙන් එතුමාට අපි මේ කරුණු පැහැදිලි කරා. එතුමාත් විශේෂයෙන්ම කිව්වේ ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු කිසිම අනවසරයෙන් ආගමික මධ්‍යස්ථානයක් ඉදිකිරීමට ඉඩ නැහැ කියන එක. නමුත් ක්‍රිස්තියානි කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරියක් කියලා තියෙනවා ඒ අයට එහෙම නීතියක් අවශ්‍ය නැහැ කියලා. ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඉන්නේ ක්‍රිස්තියානි කටයුතු දෙපාර්තමේන්තුව, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුව ආදී මේ දෙපාර්තමේන්තු ප්‍රධානීය වශයෙන් මේ ප්‍රධානියාට අපි දිසාපතිතුමා ලිඛිතව ලියුම් ඉදිරිපත් කර දෙනවා. ප්‍රාදේශීය ලේකම්තුමිය ලිඛිතව ලියුම් ඉදිරිපත් කරනවා. අද දක්වාම මේ පිළිබඳව විශේෂයෙන්ම අවධානය යොමු කරලා මේකට පිළිතුරක් දීලා නැහැ. හැම දිනාටම තෙරුවන් සරණයි. අපි අද හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙහි චිත්‍රාගල ප්‍රදේශයේ අනවසරයෙන් ඉදි කරපු යාඥා මධ්‍යස්ථානයකට ප්‍රදේශයේ ගෞරවනීය මහා සංඝරත්නය අපේ දායක පින්වතුන් විරෝධතාවයක් ඉදිරිපත් කිරීම සිද්ධ කරන්නේ. මේ ප්‍රදේශය 100% සිංහල බෞද්ධ ජනතාව වෙසෙන ප්‍රදේශයක්. ඒ 100%ක් සිංහල බෞද්ධ ජනතාව ඉන්න ප්‍රදේශය තුල පිට ප්‍රදේශයකින් පාස්ටර්වරයෙක් ඇවිදිලා නිවහනක යාඥා මධ්‍යස්ථානයක් අටවගෙන පන්සලට විහාරස්ථානයට ආබදවම කටයුතු සිද්ධ කිරීම ඉතාමත් කනගාටුදායක සිදුවීමක්. ඒ නිසා මෙය කිසිම සේත් ඉඩ දීමට නොහැකි සිදුවීමක්. විශේෂයෙන්ම අපි වගකිය යුතු බලධාරීන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව අවධානය යොමු කරලා රටේ නීතිය හැමදෙනාටම පොදු නම් විහාරස්ථාන ආරම්භ කිරීමට, පන්සල් ආරම්භ කිරීමට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලිඛිත අවසරය
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉඳලා අවශ්‍ය නම් ඇයි පල්ලියට එහෙම ලිඛිත අවසරයක් අවශ්‍ය නැද්ද? ඒ නිසා ඒවට අපිට පිළිතුරු අවශ්‍යයි. ඒ නිසා වහාම මේ දේවස්ථානයේ මේ ස්ථානයෙන් අයින් කරන්න අවශ්‍ය කරන පරිසරය සකස් කරලා දෙන්න කියන ඉල්ලීමයි අපි මේ වෙලාවේ ප්‍රදේශවාසී මහා සංඝරත්නයේ හැටියට සිද්ධ කරන්නේ. මම අම්බලන්තොට නැගෙනහිර ප්‍රාදේශීය ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ලේකකාධිකාරී ඒ වගේම හම්බන්තොට දිස්ත්‍රික් ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ උපසභාපති මාලිගාතන්නේ ධම්මකිත්ති හාමුදුරුවෝ. අපි চিරාත් කාලයක් මේ ගම් වාසිය තුල ජීවත් වුණේ බොහොම දුක් ගැහැට තුලින් තමයි. එදා අලිවනාන්තර තුලින් ජීවත් වෙච්ච කාලේ අපේ මේ අද මේ අපේ හාමුදුරුවෝ මැදිහත් වෙලා තමයි මේ ගමට මිනිසුන් පිපාසයට වතුර ටික පව අරන් දුන්නේ. මේ ගම දියුණුවෙන් දියුණුවට ගෙනාවේ උන්වහන්සේ চিරාත් කාලයක්ම මේ ගමේ වාසය කළා. බෞද්ධ ජනතාවක් හැටියට තමයි ජීවත් වුනේ. මීට පෙර මේ දීමනාවල් දිදී එන්න ක්‍රිස්තියානි ආගමික හෝ වෙනත් NGO ආයතන ඉදිරිපත් වුණේ නැහැ. රජය දැනුවත් වෙන්න ඕන මීට වැඩිය මැදිහත් වෙලා නීතියක් තියෙනවා. සාමකාමීව ජීවත් වෙච්ච මිනිස්සුන්ට, දැහැමිකමින් ජීවත් වෙච්ච මිනිස්සුන්ට අයිතිය උදුර ගන්න තැනකට තමයි මේ ගෙනල්ලා තියෙන්නේ. එයාලා පසුබට දැස්සේ ඇයි එදා අපේ සෝමහාමුදුරුවෝ අපවත් කළා. ඒගොල්ලෝ දැනුවත් වීම නිසා තමයි පාලකයෝ මේ වගේ වැඩ කරේ. ඒ කරේ බුද්ධ ආගමට තියෙන අයිතිය රැක ගන්නවා කියන ඒගොල්ලෝ හොඳ ආකාරම දන්න නිසා. අදටත් බුද්ධ ආගම අපේ මීට වැඩිය පෙලින් පෙලට වෙලා එකමුතු වෙලා එක්රැස් වෙලා බොහොම දුක් ගැහැට මිනිස්සු මේ අද දිනට පැමිණලා තියෙන්නේ. ඒ මිනිස්සුන්ගේ වැඩ රාශියක් මග දාලා තමයි මේ අවස්ථාවට සහභාගී වුනේ. මෙච්චර කාලයක් නොතිබිච්ච දේවල් ඇයි මේ වගේ ඉස්මතු වෙලා තියෙන්නේ? අහිංසක මිනිස්සුන්ට කූට ව්‍යාපාර කරන්න මේවට අනුබල දෙන්නේ. පාලකයන් දැනගත යුතුයි මේව නවත්තලා මේ පමණ කාලයක් තිබිච්ච තැන් වලට උදව්පදව් කරලා මේ අහිංසක අපේ ඉන්න මේ අහිංසක දරුවෝ දෙන්න තුන් දෙනා ඉන්නේ පවුල් වලට. මේ පවුල් වලට ඉන්න මේ දරුවෝ යහමගට ගන්නවද අයහමගට ගන්නවද කියලා තීරණය කර යුතුයි රජය. අපි ඇත්තටම කියන්න ඕනේ අපි කවදාවත් මේ ව්‍යාපාරය මේක ජාතිවාදී ව්‍යාපාරයක් නෙමෙයි. ඒක බොහොම අවධාරණයෙන් කියන්න ඕනේ. අපි බොහොම හැමෝගෙම ආගම ඇදහිීමේ අයිතියට අපි ගරු කරනවා. අපි කැමති ආගමික සහජීවනයේට. ඒ වුණාට මේක මෙතන මේ වෙන්නේ වෙනින් දෙයක්. වෙනින් දෙයක් කියන්නේ ලෝකේ ධනපති රටවල් වලින් ඇමරිකාව, ඉතාලිය, ඊශ්‍රායලය වගේ රටවල් වලින් තමයි මේ ආයතන වලට සල්ලි පොම්ප කරන්නේ. මේවා එයාලා ඒ සල්ලි ගෙනල්ලා ගමේ අහිංසක මිනිස්සුන්ට බඩු මල්ලක් ඒ වගේ දෙයක් දීලා අන්‍යාගමට හරවනවා. මොකද අපි දන්නවා අන්‍යාගමයකට එහෙම හැරවීමේට විරුද්ධව වෙන්න අපේ හාමුදුරන්ට අවසරයක් තියෙනවා. ඒ අවසරය තමයි මේ අපේ හාමුදුරුවෝ පාවිච්චි කරන්නේ. ගම්වාසීන් විදියට අපිට කියන්න එක දෙයක් තියෙනවා. මේ පොලිසිය මෙතෙන්දි මේ පක්ෂග්‍රාහීව මේ වැඩේ මේ එක දියකීවිලි වලින් නීතිය පැත්තෙන් කරන්න පුළුවන් දේ මග අරිනවා. මොකද මේ වරාය පොලිසිය අධිකරණයට ඉදිරිපත් කරනවා තහනම් නියෝගයක් ගන්න යම් මේ කරුණු ටිකක්. ඒ කරුණු වලදී මේ වරාය පොලිසිය OIC මහත්තයා කියන්නේ මේ මෙතන පල්ලියක් අවුරුදු 12ක් තිබුණා කියලා. මම මේ ගමේ ගම්වැසියෙක් මම මේ ආලම ළඟම ගෙදරක ඉන්නේ. වසර 12ක් තිබුණේ නැහැ. මම වසර 2කට කලින් යනකොට ඔතන තිබුණේ මානව හිමිකම් කාර්යාලයක්. එතකොට මානව හිමිකම් කාර්යාලයක් පල්ලියක් උනේ කොහොමද කියලා තමයි අපි අහන්නේ. දැන් මාසෙකට කලින් අර අතන තියෙන බෝඩ් එක එතන ගෙනල්ලා හයි කරනවා. එතකොට අපි ගියා රජයේ හැම ආයතනකටම මේක නීතියානුකූල පසුබිම මොකක්ද කියලා හොයන්න. එතකොට එයාලා පෙන්නුවේ ගැසට් එකක කොලයක්. ඒ ගැසට් එක කියන්නේ ඒක නීතියක් නෙවෙයි. නීතියක් නෙවෙයි කියන්නේ ගැසට් එකක් නීතියක් තමයි. ඒ වුණාට පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කරන්න අදහස් කරනවා කියලා ප්‍රේමනාත් සීදොලවත් මහත්මයා ගෙනාවු යෝජනාවලියක් තමයි ඒක තියෙන්නේ. එතන නීතියක් නැහැ. අපි ඉල්ලන්නේ මේ විදියට ගම්වල බලාත්කාරයෙන් පල්ලි පවත්වාගෙන යන්න මොකද්ද තියෙන නීතිය කියලා. අපි බොහොම නීතියට යටහත් ගරු කරනවා. අපිට නීතිය පෙන්වන්න මොකද්ද මේවට තියෙන නීතියානුකූල පසුබිම කියලා. විශේෂ වරප්‍රසාදයක් දෙන්න ඕනේ මේ රටේ එකම නීතිය කාටත් තිබුණම ඇති. ඒක පවුල් දෙක තුනකට ග්‍රාම සේවා සමග දේවස්ථාන හරි පල්ලි හරි හදන්න දුන්නොතින් අපේ බෞද්ධයෝ විශාල වශයෙන් ඉන්නවා. බෞද්ධයෝ තැන් තැන්වල වෙහෙර විහාරස්ථාන හැදුවොත් මොකද මේ රට විකෘතියක්නේ, සමාජ විකෘතියක්නේ. එම සමාජ විකෘති කරන්න ඕනේ නෑ. ඒක නිසා තමන්ගේ පවුල් වල මේකේ එදා ඉඳලා දහගෙන හිටියට අපිට ප්‍රශ්නයක් නෑ. නමුත් දේවස්ථාන මධ්‍යස්ථාන හදාන්න අපේ දහම් පාසල් ළමයි ගෙනල්ලා මේ වගේ පන්ති පවත්තලා කන්න බොන්න දෙන්න, තෑගි භෝග දෙන්න අපි ඒවට ඉඩ දෙන්නේ නෑ. අපි ඒව කරන්න ඉඩ දෙන්නේ නෑ. හැබැයි අද අපි සාමකාමීව අපි කියනවා
අපි වලදාරින්ට කියනවා හැමෝටම කියනවා අපි සාමකාමීව ඇවිල්ලා අපි මේකට විරුද්ධයි කියන එක හාමුදුරුවරු ප්‍රදේශවාසී හාමුදුරුවරු කවුරුත් අපි විශේෂයෙන් මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. හැබැයි ඉදිරියේදී මේ ඝට්ටනයක් ඇති වුණොත් මොනියම් හෝ දෙයක් ඇති වුණොත් ඒකට ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා වග කියන්න ඕන. බෞද්ධ කටයුතු කොමසාරිස් වග කියන්න ඕන. ක්‍රිස්තියානි කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරිය වග කියන්න ඕන. දිසාපතිතුමා වග කියන්න ඕන. ප්‍රාදේශීය ලේකම්තුමිය වග කියන්න ඕන. පොලිසිය ස්ථානාධිපතිතුමා වග කියන්න ඕන. අනිවාර්යයෙන්ම වග කියන්න ඕන. ඉදිරියට ඝට්ටනයක් ඇති කරනවා නම් මේ අනවසර විදියට අවශ්‍ය නොවන විදියට හැම දෙයකටම කටයුතු සිදු කිරීමට බලාගෙන ඉඩ දීලා බලාගෙන සිටීමම තමයි ඒ කටයුතු සිද්ධ වෙන්නේ. හේතුඵල ධර්මයේ මත හේතුඵල ධර්මයේ නිශ්චය කරගෙන ඇති ලෝකෙම තුන් ලෝකෙ බුද්ධාගම විතරයි. බුද්ධ දේශනාව විතරයි. ධර්මයක් දේශනා කරපු එකම ශාස්ත්‍රවල බුදුරජාණන් වහන්සේ විතරයි. වෙන කවුරුත් නැහැ. වෙන කිසිම ආගමක ඒක නැහැ. හේතුඵල ධර්මයේ තමයි මේ ලෝකෙ පවතින දේ. ඒ නිසා නියම නිවන් මාර්ගයේ හේතුඵල ධර්මයට අනුව බුද්ධ ආගම වදව නිවන් මාර්ගයේ පෙන්නපු මේ බුදුදහම අතාරින්න එපා. මේ බුද්ධෝත්පාද කාලයක අංග විකල නැති මිනිස්සෙක් කියලා උපදින එක ඉතාම අමාරු දෙයක්. ඒක දුර්ලභ කාරණයක්. බුද්ධෝත්පාද කාලයක අංග විකල නැති මිනිස්සෙක් කියලා උපදින දුර්ලභ කාරණා ඔයාලට දැන් ලැබිලා තියෙනවා. ඒ නිසා ඔහෙලා මේ බුදුදහමට අනුව මේ සසර දුක් කෙරවල නිවන් දකින්න මාර්ගයට වැටෙන්න ඔය බඩුමඩු බලාගෙන වෙන ආගම් අල්ලගෙන යන්න එපා. නිවන් දකින්න මාර්ගයට වැටෙන්න අපිට නිවන් දකින්න මාර්ගයට වැටෙන්න හොඳම අවස්ථාවක් මේ ලැබිලා තියෙන්නේ මේ බුද්ධෝත්පාද කාලයේ අංග විකල නැති මිනිස්සෙක් කියලා ඉපදුණා.